බලපෑමට ලක් වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම් වල මුල් ණය මුදල හෝ ණය පොලි ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටවීමට සහ ණය අත්හිටන කාලය තුල අදාළ ගිවිසුම්ගත පොලි අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් අය නොකරන ලෙසත් කල් දැමූ පොලි ගෙවීම සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට දන්වලා තියෙනවා. ඒ වගේම නව ණය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන උපදෙස් ලබා දීලා තිබෙනවා. පහුගිය අයවැයෙන් අපි සම්මත කරලා ද අයවැයෙන් රුපියල් බිලියන 81ක් අපි වෙන් කළා මේ ආදී හැටියට සහන් ණය ලබා දෙන්නට. ඒතකොට ඒ මුදලුත් මෙතන පවතිනවා. ඊට අමතරව මේ නව ණය පහසුකම් ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා. මොකද ආපදාවෙන් විනාශයටපත් වුණු මේ කර්මාන්ත, කෘෂි කර්මාන්තය, දීවර කර්මාන්තය, ඉතුරු කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන නගා සිටීම සඳහා අවශ්‍ය සහය රජය ලබා දෙනවා. ඒකල යුතුයමයි. මේකෙන් සිදුවෙච්ච ආර්ථික බලපෑම ඉක්මනින් නැත තත්ත්වයට පත් කළ එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම් මේ ආර්ථික ශාස්ත්‍රයේ ඍජුවම නිරත වුණු අයට ඒ සහන් ලබා දිය යුතුයි. ඒ නිසා තමයි අපි දිරි දෙසැම්බර් මාසයේ දින කිහිපය තුලදීම ලබා දීමට හැකිවන ලෙස සමස්තයක් හැටියට රුපියල් බිලියන 72.2කුත් වෙන අවුරුද්දේදී රුපියල් බිලියන අමතර වශයෙන් 500කුත් මම කියන්නේ අර මේ ඔබ අහ ප්‍රශ්නයටම අදාළව ඒ බිලියන 81 වගේ දේවල් නැතුව අමතර වශයෙන් බිලියන 500කුත් වෙන් කරේ මේ සහන් ලබා දීම සඳහා තමයි සමස්තයක් හැටියට.